Hai hai, කොහොමද ඉතින්? මම අද අරන් ආවේ මගේ ටෙමු ඕඩර් එක. ඇත්තටම මගේ ටෙමු ඕඩර් එක එන්න දවස් මම හිතන්නේ මම 18 දැම්මේ පෙබරවාරි 18 දැම්මේ. මගේ ඕඩර් එක ආවේ මාර්තු 7 වෙනිදා. ඉතින් මම ඇත්තටම මේක ගැන හැමෝම කිව්වේ වෙලාවට ආවා, මෙදාට ආවා, දවස් 10ක් ඇතුළත, දවස් 7ක් ඇතුළත ඔහොම ආවා කියලා. ඉතින් මගේ ඕඩර් එක මාර්තු 5 තමයි අන්තිම දවසේ තිබ්බේ. පෙබරවාරි 25ත් මාර්තු 5ත් අතර තමයි දවසේ තිබ්බේ. හැබැයි මගේ එක ආවේ මගේ එක ඒ දවස් ඇතුළතත් දැන් අපි ඕඩර් එක දාලා ඉවර වෙලා අපි ඒ ඕඩර් එක ට්‍රැක් කරාට පස්සේ අපිට පෙන්නනවා මෙදාට මෙහෙම ඩිලිවර් කරනවා, පැක් කරනවා, ෂිප් කරනවා, ඒ දේවල් පෙන්නනවානේ. ඉතින් මගේ ඕඩර් එකේ ට්‍රැකින් ස්ටේටස් එකේ මගේ තිබ්බේ පෙබරවාරි 18 තමයි ඕඩර් එක ෂිප් කරලා තිබ්බේ. පෙබරවාරි 19 ඕඩර් එක මම ඕඩර් paid successfully කියලා වැටලා තිබ්බේ පෙබරවාරි 18. ඕඩර් එක ෂිප් කරලා තිබ්බේ පෙබරවාරි 19. මාරියෝ මොහොම ගිහිල්ලා 25 වෙනකොට මාර්තු 2 වෙනිදා වෙනකොට කොහොම හරි ඕඩර් එක ඩිලිවර් වෙන්න ඕනේ කියලා තමයි තිබ්බේ. ඉතින් මගේ ඕඩර් එක මොකක් හරි හේතුවක් හින්දා මට ඕඩර් එක හම්බුනේ නැහැ. ඩිලිවරි ෆේලියර් කියලා වැටුනේ මාර්තු 2 වෙනිදා වෙනකොටත්. ඊට පස්සේ මම මාර්තු 5 වෙනිදා වෙනකම් බලාගෙන ඉඳලා මම ටෙමු එකට මේල් එකක් දැම්මා මට ඕඩර් එක ලැබුණේ නැහැ කියලා. ඒ කියන්නේ ඩිලිවර් වෙලා කියලා පෙන්නනවා. හැබැයි මට ඕඩර් එක ලැබුණේ නැහැ. ඉතින් මම ටෙමු එකට මේල් එකක් දැම්මා මට ඕඩර් එක ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඩිලිවරි සර්විස් එකේ නම්බර් එකක් ඒකට කෝල් කරන්න කියලා ඒගොල්ලෝ දාලා තිබ්බා. මේකේ තිබ්බා මේ ඩිලිවරි සර්විස් එකේ නම ස්කයිනෙට් කියලා. ඉතින් මම ඒකට කෝල් කරාම ඒගොල්ලෝ ආන්සර් කරෙත් නැහැ. ඊට පස්සේ ඉතින් මම ඕඩර් එක ගැන ඇත්තටම ඉතින් අතහැරලා ඉඳී ඉතින් කරන්න පුළුවන් දේවල් කරා. ඉතින් මොනව කරන්නද කියලා. ඒ වුණාට දැන් අද උදේ කියන්නේ 7 වෙනිදා මාර්තු 7 වෙනිදා උදේ මට කෝල් එකක් ආවා ඩිලිවරි සර්විස් එකෙන්. මිස්සෝගේ ඕඩර් එක ඇවිල්ලා තියෙනවා ටෙමු එකෙන් කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මම ඕඩර් කරේ මොනවද කියලා. මම ඇත්තට මතකත් නෑ මට මම මොනවද ඕඩර් කරේ කියලා. ඒ දවස් ගාණක්නේ. ගැලෙව්වා. එනකොටම මුලින්ම සන්ග්ලාස් එකක් දැම්මා. අලු මේ විදිහටම ක්වොලිටි එකට තියෙන පැකේජ් එක නම් ටිකක් නිකම් මේ ඩැමේජ් වෙලා වගේ. කමන්නේ. පැකේජ් එක වැඩක් නෑනේ අපිට. සන්ග්ලාස් එකනේ වැඩක් තියෙන්නේ. ඇත්තට මුනේ ගාන 419 769ක් හොඳයි නේද? I'm happy. අසන ඊට පස්සේ මම යා ක්ලික් කරලා කරනවා. කත් හොඳට හයියට තියෙනවා. යා ක්ලිප් එක නම් උනේ 215යි 775. 216ක් වගේ තමයි ඒක උනේ. කත්තියම පැත්තකින් මට ෂැම්පු කරාම පොඩ්ඩක් බ්‍රෂ් කරන්න ඕනේ. ඉතින් මම ඒකට දැන් එකක් උනේ මට ලොකු ගාණක් උනේ ඒකත් 100 ගාණක් වගේ තමයි උනේ. එකත් හොඳයි මේ. රබර් එකක් වගේ තියෙන්නේ. ප්ලාස්ටික් වුණාම අර ඔලුවට අමාරුයිනේ. ඉතින් රබර් එකක් වගේ තියෙන්නේ. අමාරුවකුත් නැහැ. ස්කැල්ප් එකට තුවාල වෙන්නේ, ඩැමේජ් වෙන්නේ හිම මුකුත් නැහැ. නැති වෙයි කියලා මම හිතනවා. බලමු. එකත් හොඳයි. පස්සේ මම
earrings. දැම්මා earrings. wow ඒක ලස්සනයි. හරිම ලස්සනයි ඇත්තටම. පේනවද ඔයගලන්ට? හරිම ලස්සනයි. හැබැයි මම එක්ස්පෙක්ට් කරේ මේ ටිකක් මීට වඩා ලොකු එකක්. but it's okay. ලස්සනයි නේ. හරි ලස්සනයි එකක් දාන්න. මේ ඉයරින් එකත් 192යි. 192යි 711ක් වගේ. ලස්සනයි. nice. හොඳයි. ඒකත් ෂෝයි. මම එක්ස්පෙක්ට් කරපු ගෝල්ඩ් එක තමයි මේ. ඒකත් හොඳයි. ඒකට පොඩි මේ අර පිටිපස්සේ කනේ කන මේ ඉයරින් එක දාන්න අර පිටිපස්සට කෑල්ල. ඒකේ අර මේකේ කෑල්ල නැති වුණොත් කියලා වෙන්නේ නැති මේ තව එක්ස්ට්‍රා ඒ වගේ කෑලි දෙකක් දාන්න. That's good. මේක මම ගොඩක්ම බලන් ඉන්නේ මේකයි තව එකකුයි එනකන් තමයි wow god cute. Oh my god, so cute. So pretty. ලස්සනයි අත්තර මේක. ඒ ගෝල්ඩ් එකත් ඇත්තටම ලස්සන ගෝල්ඩ් එකක්. ඇත්තටම ලස්සනයි. Yeah. ඒගොල්ලන්ගේ මේවා එහෙම පැකින් කරලා ජුවෙලරිස් එහෙම පැකින් කරලා තියෙනවා හරි ෂෝ. වෙන වෙනම දාලා තියෙන මේ නෙක්ලස් එක වෙනම ආයේ බෑන්ගල් එක වෙනම පැක් කරලා තියෙන පැකින් එහෙම හරි ෂෝ. Oh my god, so nice. ලස්සනයි යන්නේ. ඇත්තටම හරිම ලස්සන. හරි ලස්සන. කමන්නේ මම සතුටු වෙන පරක්කු වෙලා හරි මම යෝඩ එක ආවට. පොඩ්ඩක් ඔය ඉයරින්ග්ස් එහෙම පොඩි පිස්සෙක් ඉයරින්ග් මේ අනිත් ඉයරින්ග්ස් මම පොඩ්ඩක් ඉයරින්ග්ස් පිස්සෙක් කියලා කියවනේ මම ජුවලරිස් ඒව මේව දානවා. ඒකත් මාරම ලස්සනයි. බෝ එකක් ගත්තේ. ඒකත් හරි ලස්සනයි අත්තටම. පේනවද? හරි ලස්සනයි. ඒකෙත් මං අර ඔයගලන්ට කිව්වේ අර ඉයරින් එකෙත් මේ වගේ තියෙන මේ වගේ එක්ස්ට්‍රා කෑලි අර පිටිපස්සට ඉයරින් එක පිටිපස්සට මං හිතන්නේ මේක නැති වුණොත් කියලා වෙන්නේ නැති. එකක් දාන්න. හරි පැත්ත නේද දැන්? එකක් ලස්සනයි. bag එකක් කරා බලමු ඉතින් එකත් මේ විදිහටම ක්වොලිටි එක හොඳද කියලා. බලමු මේක ඇතුලේ
එක පොකට් එකක් තියෙනවා. මම බෑග් එක තියෙනවා. not bad නේ. ප්‍රශ්නයක් නැහැ ඉතින්. මං හිතන්නේ මේක උනේ 700 ගාණක් වගේ. ඒ වගේ ගාණක් තමයි උනේ 600 ගාණක් 700 ගාණක්. මම ඔයගලන්ට මෙන්ෂන් කරන්න කීයද කියලා. ඉතින් හොඳයි. ඇත්තටම ක්වොලිටි එක හොඳයි පඩුවල. ජුවලරිස් නම් කියන්න වචන නැහැ. ඇත්තට මේකේ ගෝල්ඩ් එක මාර ලස්සන ගෝල්ඩ් එකක් තියෙන. අර ෆේක් ගෝල්ඩ් කියලා හිතෙන්නේ නැහැ. ෆේක් ගෝල්ඩ් කියන මේ අර නිකන් මට කියන්න තේරෙන්නේ ඒ ගෝල්ඩ් එක නෙමෙයි. ලස්සන ගෝල්ඩ් එකක් තියෙන මේ ජුවලරිස් ටික. දරාස් එක අලි එක්ස්ප්‍රස් එකත් එක්ක ගත්තම බඩු ඇත්තටම ක්වොලිටි ගානත් ෂේප් ෂීන් එකේ ටැක්ස් වදිනවනේ හින්දා ඉතින් ෂීන් එකේ ගානත් එක්ක ඒ වගේ ක්වොලිටි එකට බඩු ගන්න පුළුවන් හොඳ ඇප් එකක්. ඉතින් මේ මගේ පළවෙනි ඕඩර් එක. දැන් මගෙත් ඔන්න මං හිතනවා දැන් සල්ලි කන්න පටන් ගන්නවා කියලා. මේ ඕඩර් එක ආවේ නැත්තම් හරි මේක මොකක් හරි වුණා නම් ඇත්තටම මං අතහැරලා දානවා. කොහොමද මං අතහැරලා දැම්මා මේ 5 වෙනිදානේ මගේ අන්තිම ඩේට් එක තිබ්බේ. ලාස්ට් ඩේට් එක තිබ්බේ ඩිලිවර් ඩේට් එක. ඉතින් මං ඒකෙන් පස්සේ අතහැරලා දැම්මා. මම මැසේජ් උත් දැම්මා. ඒගොල්ලන්ට මැසේජ් එකක් දැම්මා. ඉතින් මං හිතුවේ නෑ ඒක රෙස්පොන්ඩ් කරයි කියලා. අත්තර මේගොල්ලෝ රෙස්පොන්ඩ් කරා. ඉතින් අත්තරම සතුටුයි. ඇත්තටම සතුටුයි. ඔයාලත් ඉතින් දාලා බලන්න ඕඩර්ස්. මම ලොකු ගානක් ඇත්තටම දැම්මේ නෑ 2800ක් වගේ තමයි මගේ ඕඩර්ස් මේ ඕඩර් ටිකට ගියේ. මම ලොකු ගානක් දැම්මේ නෑ. මම බයෙන් ඉඳී මේ එයිද නැද්ද දන්නේ නැහැනේ. දැන් ඇත්තටම මේ විදිහට වුණා. ඉතින් ඒ විදිහට ඇත්තටම වුණා. ඕඩර්ස් ටික ආවේ නෑනේ මුලින්. ඉතින් මම ඒ වෙලාවේ නම් හිතුවා කමන්නේ ඒ ගානක් නේ 2000 ගානක් නේ කමන්නේ කියලා හිත හදාගෙන ඉඳියා. ඉතින් බඩු ටික ආවා. හරි ලස්සනයි ඉතින්. දාලා බලන්න ඔයාලා සල්ලි කන්න පටන් ගන්න. ආයි එහෙනම් අදට මං ගිහින් එන්නම්. තව ඕඩර් එකකුත් දැන් මම තව මගේ කාට් එක පිරීලා තියෙන තව ඕඩර්ස් වගේක් තියෙනවා. මේක එනකම් මම පෙන්ඩින් ලිස්ට් එකේ තියාගෙන ඉඳියා. දානවද නැද්ද කල්පනා කර ඉතින් තව ඕඩර්ස් ටිකක් දාලා තියෙනවා ගෙදරට ඕන බඩු වගේක් හස්බන්ඩ්ටත් එක්කම. ඉතින් බලමු මං ඒ ඕඩර් එකකුත් ආයි ඔයාලව හම්බෙන්න එන්නම්. එහෙනම් අද ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.